ගමට එන නෙහාරා වඩා සැරිසරන ආත්මය ගැන විමලසිරි මාමාගේ හෙළිදරව්ව. අද කතාව එතැන් සිට. කෙල්ලේ උඹ ඔය දැකලා තියෙන සුනීතා කෙල්ල. සුනීතා කෙල්ල දැන් මැරිලා අවුරුදු 25කට 26කට වැඩි. පව් අහිංසකී. ගමේ මුදලාලිගේ කොල්ලත් එක්ක පළහිලව්වක් පටන්ගෙන අඩු වයසින්ම බඩකුත් තියාගෙන ආවේ. සුනීතා කෙල්ලට හිටියේ ආච්චි අම්මා විතරයි. උන්දත් අහක් වගේ තමා කෙල්ලව රැක්කේ. ඒත් ඉතින් කර්මික මහත් තමයි. අන්තිමට ඉස්කෝලේ ගමනේ එහෙම මම කෙල්ලගෙන අතර වුණා. ආච්චි අම්මයි කෙල්ලයි දෙන්නම අන්තිමට රබර් වත්ති කිරි කැපුවා. මුදලාලගේ කොල්ලත් කෙල්ලට බඩකුත් දීලා ගමෙන් පැන්නා. ඒ අසරණ කෙල්ල තවත් අසරණ වුණා. ගමේ හිටපු ගොඩාක් උන් කෙල්ලට අනම්මනම් කිව්වා. පව් ඒකි. අම්මා තාත්තත් නැති කෙල්ල. කොහොම හරි ඔය කෙල්ලට ළමයා හම්බෙන්න ඔන්න මෙන්න ඉති පිට ගමකින් මෙහෙට ආපු නසරාණි ටිකක් ඒ කෙල්ලට කරදර කරලා තිබ්බා. යන්තමට බේරගන්න පුළුවන් වුණේ පොඩි එකී විතරයි. සුනීතා කෙල්ල හම්බෙද්දිම නැති වුණා. කොහොම හරි ඔය කෙල්ල නැති වෙලා සතියක් විතර යද්දී ගමේ තැන් වල හිටිය මිනිස්සුන්ට ඔය කෙල්ල පේන්න ගත්තා. කෙල්ලට අපහසු කරපු එවුන්ට නම් මේ ගමේ විසුමක් වුණේ නෑ. අන්තිමට ගොඩක් උන් මේ ගම දාලා යන්න ගියා. පව් කරපුන්ට බේරිල්ලක් නෑ කියනවනේ පුතේ. කෙල්ලට කරදර කරපුන් රබර් වත්ත ඇතුලෙන් මැරලා හිටියා. එකෙක්ට ණයෙක් ගැහුවා. මට අද වගේ මතකයි කෙල්ලේ එක කොල්ලෙක්ගේ මූණ බලන්න බැරි තරම් සවුත්තු වෙලා තිබ්බේ. එකෙක් ගඟේ පැනලා මැරලා තිබ්බා. ඒ කාලේ පුතේ මේ ගම අමු සොහොනා. කොහොම හරි ගමේ මුදලාලිටවත් බංගලාවේ ඉන්න විසුමක් උනේ නැහැ. උනුත් මේ ගම අතහැරලා ගියා. මට මතක හැටියට සුනීතා කෙල්ලගේ ආච්චි අම්මා සුනීතා කෙල්ලගේ පොඩි එකීව හදාගන්න මහත්තයෙකුට දුන්නා. ඊට පස්සේ ආච්චි අම්මත් ගමෙන් ගියා. මං හිතන්නේ ඒ කෙල්ලටත් දැන් යස වයසක් ඇති. ආච්චි අම්මා නම් දැන් ඉන්නවද දන්නේ නැහැ. උන්දට ඒ කාලෙත් හින වයසයි. කොහොම හරි අදටත් ඔය සුනීතා කෙල්ලගේ ආත්මේ එක තැන්වල මේ ගමේ පේනවා. තරහින් මැරිච්ච මිනිස්සුනේ පුතේ සුගතියට යන්න බෑ. പ്രേත ආත්ම ඇතුළෙම හිර වෙලා ඉන්නවා. පිනක් දහමක් කරන්න කියලාවත් කවුරුත් ඉන්න එකක් ඈ. ඔහොම විස්තර කතා කරලා අපි තුන්දෙනා විමල්සිරි මාමයි ගෙදරින් යන්න පිටත් වුණා. කොහොම හරි එන්නම හවස් වුණා. මට ඇත්තටම සුනීතා ගැන පව් කියලා හිතුණා. හැමෝගෙම යාට වෙලා තියෙන අසාධාරණයක්. ඒත් ඉතින් මම කියලා මොනවා කරන්නද? අපිට පුළුවන් වුණ එකම දේ තමයි සුනීතා වෙනුවෙන් පින් දෙන එක. ඉතින් දිලිනී මායි ප්‍රියයි අපි තුන්දෙනා එකතු වෙලා පුළුවන් තරම් සුනීතාට පින් දුන්නා. එක දවසක් මං ආයෙමත් සුනීතාව හීනෙන් දැක්කා. එදා තමයි එයා කියපු දෙයක් මට පළවෙනි වතාවට ඇහුනේ. එයා මට කිව්වේ පරිස්සමින් ඉන්න මගේ පුතේ මම යනවා. ඒත් එක්ක මම නිින්දෙන් නැගිට්ටා. ඇයි යා මට පුතේ කිව්වේ? මං එයාව දන්නේවත් නැහැ. මං එක කොච්චර අමතක කරන්න හැදුවත් හැමතිස්සෙම මට ඒක මතක් වුණා. ඒත් එක්කම මට මතක් වුණා විමලසිරි මාම කිව්ව කතාව. සුනීතාගේ පොඩි එකගේ වරන් හදාගන්න දුන්නා. මගේ කන් දෙක ඇතුලේ ඒ කතාව දෝංකාර දෙන්න ගත්තා. ඇත්තටම මේ මමද? මං දන්නේ නෑ මේ මමද කියලා. මං ඒක ගැන හොයන්න පටන් ගත්තා. මගේ මානසික මට්ටම හොඳ තත්ත්වයක තිබ්බේ නැති හින්දා මං ඉස්කෝලෙන් දවස් කිහිපයක නිවාඩුවක් ගත්තා. මං මගේ ගෙදර ගියා. එතකොට මේ දේවල් හරියයි කියලා මං හිතුවා. මේ වෙනකම් වෙච්ච කිසිම දෙයක් මම මගේ අම්මටයි තාත්තටයි කියලා තිබ්බේ නෑ. ඒත් ගෙදර ගිය ගමන් මං එයාලට වෙච්ච හැම දෙයක්ම කිව්වා. ඒත් මට තේරුණා ඒ කතාව අහද්දි ඒ දෙන්නගේ මූණේ මොකක් හරි වෙනසක් වෙනවා කියලා. අම්මා මට කිව්වා ඔය අනවශ්‍ය දේවල් හොයන එක නවත්තන්න කියලා.
මං කිව්වා මං කොහොම හරි මේක හොයාගන්න ඕනේ අම්මා කියලා. එතකොට අම්මගේ ඇස්වල කඳුළු පුරවගෙන අම්මා මට කිව්වා මට ආදරේ නම් පුතේ කවදාවත් ඔය ඕනේ නැති දේවල් හොයන්න යන්න එපා කියලා. අම්මා මගෙන් පොරොන්දුවක් ගත්තා. ආයේ කවදාවත් ඔය වගේ දේවල් හොයන්න යන්නේ නැහැ කියලා. ඒ වගේම ඔය හැමදේම අමතක කරලා දානවා කියලා. ඒ වගේම අම්මා හිතාගෙන හිටියේ කවදාවත් ආයෙ මට උගන්වන්න ගමට යන්න දෙන්නේ නැතුව ඉන්න. අනේ දෙවියනේ. මං අම්මට කිව්වා අනේ අම්මේ මං හැමදේම අමතක කරන්න. මගේ රස්සාවෙන් විතරක් අයින් වෙන්න කියන්න එපා අම්මේ. මං කොහොම හරි රස්සාවට යන්න අම්මව කැමති කරගත්තා. මට තේරුණා අම්මා අකමැති වෙන මොකක් හරි හේතුවක් තියෙන්න පුළුවන් කියලා. ඒත් මං අම්මට පොරොන්දු වුණා කවදාවත් ඒ හේතුව මොකක්ද කියලා හොයන්නේ නැහැ කියලා. මගේ නිවාඩු ඉවර වෙලා මං ආයෙත් ගමට ගියා. වෙනදා වගේම ළමයින්ට උගන්වන්න පටන් ගත්තා. මං ආයෙ සුනීතාව දැක්කේ නෑ. ඒත් එක දවසක හරියට මගේ උපන්දිනේ දවසේ මං දැක්කා ජනේලෙන් එළියේ සුනීතා hina වෙවි මං දිහා බලන් ඉන්නවා. මං දන්නේ සුනීතා කියන්නේ කවුද කියලා. ඒත් මං දන්නවා එයාගෙන් මට කරදරයක් නෑ කියලා. ගෙවිලා ගිය අවුරුදු කිහිපයටම හැමදාම මගේ උපන්දිනේ දවසේ මං සුනීතාව දකිනවා. ඒ වගේම සමහර දවස්වලට මගේ හීනවලටත් එයා එනවා. සුනීතා කියන්නේ කවුද කියලා මං දන්නේ නැති වුණත් එයා හැමෝගෙම අසාධාරණයට ලක් වෙච්ච එක පුංචි ගෑන් ළමයි. කවදාවත් කිසිම ගෑනු ළමයෙකුට එහෙම දෙයක් වෙන්න හොඳ නෑ. ඉතින් අදට මම මගේ කතාව ඉවර කරනවා. මේ වගේම ලස්සන කතාවක් අරගෙන ඔයාලව හම්බෙන්න එනකන් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න.